ඔයා රටේ ඉන්න කාලේ හෝ වාහනේ පාවිච්චි නොකර ගෙදරින් එළියේ ඉන්න කාලේ ගෙදර කෙනෙක් ලවා වාහනේ නඩත්තු කරවද්දී නිකම්ම ස්ටාර්ට් කරලා තිබ්බට විතරක් මදි. මේ දේවල් ටික අනිවාර්යෙන්ම කරන්න කියලා එයාට හරියටම උපදෙස් දෙන්න. පළවෙනි දේ කාලපරතරය. වාහනේ හැමදාම ස්ටාර්ට් කරන්න අවශ්‍ය නැහැ. සතියකට හෝ දෙකකට සැරයක් විනාඩි 20ක් විතර ස්ටාර්ට් කරලා තියන්න කියන්න. එන්ජිම රත් වෙලා වතුර වාෂ්ප වෙන්න ඒ කාලේ අනිවාර්යයි. දෙවෙනි දේ RPM වැඩි කිරීම. නිකම්ම අයිඩල් එකේම තියන්නේ නැතුව අතරමැදදී විනාඩියක් දෙකක් විතර RPM එක 2000ට විතර එනකම් පොඩ්ඩක් රේස් කරන්න කියන්න. එතකොට තමයි බැටරිය හොඳට charge වෙන්නේ සහ එන්ජිමේ කාබන් බැඳෙන එක අඩු වෙන්නේ. තුන්වෙනි දේ AC එක දාන්න කියන්න. ස්ටාර්ට් කරලා තියෙන වෙලාවට විනාඩි 5ක් විතර AC එක දාලා තියන්න කියන්න. ඒකෙන් AC පද්ධතියේ රබර් සීල් වේලිලා ගෑස් ලීක් වෙන එක වළකිනවා. හතරවෙනි දේ වාහනේ පොඩ්ඩක් හොලවන්න. වාහනේ පාරට දාලා පදින්නේ නැතත් ගරාජ් එක ඇතුලේ අඩි කීපයක් හරි ඉස්සරහට පස්සට කරන්න කියන්න. එතකොට ටයර් එක පැත්තක් පැතලි වෙන එක ෆ්ලැට් ස්පොට්ස් වළකිනවා. ඒ වගේම ස්ටියරින් වීල් එකත් දෙපැත්තට කරකවන්න කියන්න. පස්වෙනි දේ සත්තු ගෙන බලන්න. ස්ටාර්ට් කරන්න කලින් බොනට් එක ඇරලා මීයෝ වයර් කාලද කියලා බලන්න කියන්න. මොකද වයර් කපලා තියෙද්දි ස්ටාර්ට් කළොත් වාහනේ ගිනි ගන්නත් පුරුවන්. අවවාදයයි. මේක කරද්දී අනිවාර්යෙන්ම ගරාජ් එකේ දොරවල් ඇරලා කරන්න කියන්න. මොකද සයිලන්සර් එකෙන් එන කාබන් මොනොක්සයිඩ් විෂ වායුව පිරීලා හුස්ම ගන්න බැරි වෙන්න පුළුවන්. මොනව වුණත් වාහනයක් එකම තැන ගොඩක් කල් තියෙනවා කියන්නේ වාහනේ සැලකිය යුතු ප්‍රමාණයකට ප්‍රශ්න එනවා. හොඳම දේ සති දෙකකට සැරයක්වත් විශ්වාසවන්ත කෙනෙකුට පදින්න දෙන එක. මේ වීඩියෝ එක වාහනේ බලාගන්න කෙනාට දැන්ම ෂෙයා කරන්න.